මිනාසන් කොනිචිවා කොහොමද හැමෝටම සුබ දවසක් වේවා. ගොඩක් දවසකින් වීඩියෝ එකක් කරන්නේ. මොකද වැඩත් එක්ක පොඩ්ඩක් බිසි වුණා. තව පොඩි ප්‍රශ්නත් තිබ්බා. ඒකත් එක්ක පොඩ්ඩක් පරක් වුණා. අද පොඩ්ඩක් නිවාඩු දවසක්. වැඩත් නිවාඩු. ඉස්කෝලෙත් නිවාඩු. අද සෙනසුරාදා. නිකන් අද හිතුණා මටයි අයියටයි අපේ තව යාළුවෙක් ඉන්නවා මේ ලයන් කියලා ලංකාවේ මුහුද පැත්තට යන්න ඕන කියලා ෆුකුෝකා. හරි අපි එහෙනම් පොඩ්ඩක් යමු. දැන් මෙහෙ වෙලාව ඇවිල්ලා එකයි කාලේ වගේ. මේ අපි එහෙනම් මුහුද පැත්තට අද යන්න යන්නේ. මුකුන්දයි මේ මාළු කාෆ්ලාද මේ අතන කාෆ් එක අරින්නෙත් කැඹිලි පාට වගේ පාලමයටනේ ලෑන් මාළු ඇති කරලා තියනවද ලෑන් මාළු ඇති කරලා තියනවද Oh, gila bang. Gila bang. Nelungkulnya. Ah, nelungkulnya udah korsani. Udah korsani. යාළුවනේ අපි ආවා මුහුද ළඟට. තව පොඩ්ඩක් දුර තියෙන්නේ. මේ මොනවා හරි කණ්ඩ බොණ්ඩ මොනවා හරි ගන්න කියලා තමයි මේ ලයන්ට ඕනෙලු මොනවද? ආවේ. මොනවද බඩ ඕනේ? කන්න බඩගිනි. බඩගිනි? උදේ ඉඳන් කාලා නැහැ. උදේ ඉඳන් කාලා නැහැලු. කාලා ගිහිල්ලා බීලා. ඔව්. මේ මොනවද ඕනෙලු? අපි සනියට ආවේ. මේක පැය 24 ඇරලා තියෙන සනියක්. අපි එහෙනම් ඇතුළට ගිහිල්ලා බලමු මොනවද ඒ ගන්නේ. ඒ දෙන්න දෙපැත්තට ගියා. කොයි පැත්තටද යන්නේ? අයියා පැත්තට යන්න. අන්න ලොකුනේ. මේ මොන මේ කණ්ඩ පුරා මන දිනවද කියලා බැලුවේ. ඔව්නේ. යා. කොයිද උඹ? උඹ හොයනවා දාගෙන. කවුද? මං උඹ හෙව්වා. බඩුකෝ. මොන බඩුද? ඈ? බඩිස්. බනිස්? ඔබ බනිස්ද හොයන්න වෙන මොනවද? ඔය ඉස්සරහ තිබ්බේ. මේ දින්? මේ මූ මොනවද බඩු හොයනවා? හිම් නොගහ හිම් ගහනවා නේ. ඈ? මොකද්ද? හිම් ගහන්න නැතුව මේ තියෙන උඹේ බඩු ටික. දැන් උඹ මොනවද හොයන්නේ? චූහයිද හොයන්නේ? මේව දාන්න එපාද? ඔව් දාන්න එපා යකෝ. ඇයි? යකෝ මාව විතරද මේක වීඩියෝ කරන්නේ? අයියා ඉන්නවා අයියා. අයියා බොන්නේ නැහනේ. උඹනේ බොන්නේ. දැන් උඹට මුහුදට යන්න මොනවද චූහයිද ඕනේ? ආර්තින්? යා. මෙයාලගේ පානය ගන්න යන්නේ. මේ බියර්ද කොහෙද? බියර්.
ගනි. ඇයි හොයන්නේ මොනවද? හොයන්නේ එක පෝ කියලා. මේ තියෙන්නේ? මේ තියෙන්නේ? දාන්න බෑ. ඈ මොනවද? මේ වීඩියෝ දාන්න එපා කියලා කියන්නේ? ඒත් අතනේ. ගනින් කොහෙද දුවන්නේ? බඩු තියෙනවා. වෙන්න. ඔබ දෙකක් ගහනවද? තුනක් ගහනවා. තුනක් ගහ අඩු. මම හතරක් ගහනවා. ආ? මාතින් කියලා එකක් ආයෙත් දෙක. දැන් මටත් මොන හරි අරන් දීපන්. මට මේ මොන්ස්ටර් එකක්වත් අරන් දීපන් දැන්. මොන්ස්ටර් ගන්න පුළුවන්. සල්ලි එකක් ගන්නවා. ඈ? සල්ලි ගන්න එක අපරාධයි. එහෙනම් සල්ලි එකක් ගන්න. යකෝ. මට එන මේක කරන් දීපන්. මිල්ක් එකක් මොන හරි. කන්න මොනවද ගන්න? මේක ගන්න ගත්තාම අපි දෙන්නට කලින් මුන් දෙන්න ගහලා දෙනවා. බයිට් එක ඉතින් මට ඩෙලන්නයි මේ මොනවද තියෙන්නේ මේක මට හොඳයිනේ සුපුරු දෙකනේ. හැමදාම බොන එක මම මටත් හොඳයි. අපි දෙන්නට හොඳයි. අපි දෙන්නට හොඳයි එහෙනම් මේක මුත් එක්ක බෑවා. මේක මං ගත්තා මේක කුයි අරක කුයි මං ගන්න. චිප්ස් ඇතිදයි ඇතිනේ ඒක 90ටයිනේ මේක එහෙනම් යන් බිල් කරමුනේ බිල් කරන්න යන්නේ මේක බිල් කරපුවා මම අපිට සල්ලි දෙන්න කීයද ඒකට වටනේ 199. ඔක්කොටම කීයක් වෙන්නේ 680 න්නේ ආයෙත් අසුවම දෙන්නේ නැහැ. 680ක්ද මේ ටික කූඩේට දාන්න බෑ කූඩේ මෙතන කියලා බඩු ටික බෑක් කරලා මේක බඩු ටික නම් ගත්තා අපි බයිසිකලයට ආවා දැන් යන්න තියෙන්නේ මුහුද පැත්තට මේ පැත්තට දැන් යා තව මීටර් 500ක් වයි තියෙන්නේ එහෙනම් මුහුද ගාවටම අපි යන් ෆුකුෝකා ටවරුත් තියෙනවා ෆුකුෝකා ටවර් ගාවට තමයි අපි දැන් මේ යන්නේ ෆුකුෝකා මේන් සිටි එකේ අපි ඉන්නේ දැන් ඔව් යාළුවනේ පේනවද නෙළුම් කුළුණ ෆුකුෝකා කුළුණ මේක තමයි ෆුකුෝකා ටවර් එක දැන් නම් හොඳටම ළඟට ඇවිල්ලා තියෙන්නේ මේ පාක් එකක් මැදින් යන්නේ අපි ඔබ තමයි එක්ක යන්නේ මේන් කුළු මාත් මේ හජිමිත යන්නේ යන් අර්ධීන් ඔය ඉස්සරහ පාර Google Map පිස්සු ගෙල්ලානේ බං මේ තියෙන්නේ මේක රැට තමයි ලස්සන ඔය ඉස්සරහින් ෆොටෝ එක ගෙල් අපි ගහන කොට ගහම ෆොටෝ එද්දි මේ කෙලින්ම ටවර් එකේ තියෙන පේනවනේ ලස්සනයි මේ රැට තමයි ඇත්තටම ලස්සන මේ අපි ආව 31st night එක දවසේ මාර්ල ලස්සනයි ෆුකුෝකා බුරාජ් කලිෆා වලට පස්සේ තියෙන එක. මොකද්ද බුරාජ් කලිෆා වලට පස්සේ තියෙන්නේ. මොන කලිෆාද බුරාජ් කලිෆා. බුරාජ් කලිෆා bad thing මේක තමයි ඉතින් ෆුකුෝකා ටවර් එකනේ කොටයිනේ. අපි බයිසිකලේ පාක් කරන්න යන්නේ අපි ගිය පාර ඇවිල්ලත් මේ හරි තමයි පාක් කරේ
මේ හරින් දානවා බයිසිකලේ දාලා පයින් යමු. මේ හරිය දෙන්න හරිනේ. මෙතන පාක් කරන්න හරි. ඔන්න අපි ආවා. බයිසිකලේ දැන් පාක් කරා. පාක් කරලා පයින් යන ගමන් දැන් ටවර් එකේ උඩට නම් යන්න බෑ. මේ මොකද ටවර් එක උඩට යනවද? ඕනේ නෑනේ. ටිකට් එක පොඩ්ඩක් මේ ගණන් වැඩි. දැන් අතේ සල්ලි නෑ. කොල්ල මේ දවස් ටිකේ රිම් වලින් යන්නේ. අපි වෙන දවසක යමු රෑට තමයි කොහොමත් මේක ලස්සන බිල්ඩින් උයි ඔක්කොම. අනිවාර්යෙන් රෑක එන්න ඕනේ. රෑක එන්න ඕනේ. රෑට තමයි ලස්සන ඇත්තම. අපි මේක පස්සහ කෙලින්ම තියෙන මුහුද. කොටයිනේ. කුළුණ කොටයි තමයි. මේ මීට වඩා දෙයක් කරන්න තිබ්බා. මහින්ද මහත්තයා නම් කරනවා. මහින්ද මහත්තයා නම් කරනවා. මේ බයියෝ ටික ඇවිස්සෙයි ඈ. බයියෝ ටික ඇවිස්සෙයි. ඔව් ඈ වීඩියෝ වලට එපා ඒක එපා. ඒක අදාළ නැති දෙයක් අපිට. මේක වට ලොකුයි නීව මේ වලහන් යන්න යන්න. අර කොළු කිව්වා. ඈ? කොටයි කිව්වරම් බලපං යන්න. යාර ගෑල්ලත් එක්කනේ. මා මම කියන්නේ ඒකටත් යන්න පුළුවන් ඒක. දැන් උඩ බලන්න බෑ. පිරමීඩයකුත් තියෙනවා මේ හරි. පිරමීඩය. අර තියෙන මුහුද. අඩෝ මුහුද ලස්සනයි බා. ලස්සනයිනේ. මට සිරියනවානේ. ෆුකුෝකා. අතන ෆුකුෝකා ලස්සනයි. මේ ටවර් එක. ටවර් එක පස්සහ මුහුද තියෙන්නේ. කෙලින්ම මුහුද. නමස්තේ. නෙප්පෝ කියන ඉදුව. ඈ? නෙප්පෝ කියන ඉදුව. නෙප්පෝ? අපි නේපාල් ජින් කියලා හිතලා තියෙන්නේ. අනින් ආවන කනවා. උඹද? ගණින් සල්ලි ටික එළියට. ඇයි? මුගා සල්ලි තියෙනවද? බොරුවනේ බං කරන්නේ බල. ලස්සනයි. අම්මට සිරි. හොගාන පොකුණ. මේ හොටෙල් එකක්ද අයියේ? ඒකත් යන්න බා සල්ලි ඉල්ලයි. ඔබලා දාලා කටි සල්ලි. කට්ටිය පවුල් පිටින් ඇවිල්ලා ඉන්නවා සෙල්ලම් කරනවා. ඇයි සපත්තු කෙලවේ? මම නුවරනේ. නුවර රට මැද ඉන්න අය මෙහෙමයි. දෙන්න එපා. අතට ඉඳ දකින්නේ. බෙන්න එපා. ඇයි මට එන්න බා කියන්නේ? අපි යනවා රැල්ල පාගන්න. මේ මොකද මම මේ ජපානයේ යකෝ ඉන්නේ? බෙන්න එපා අපි යනවා රැල්ල. ඒක උඹ ඇත්තටම නුවරද බා? නුවරද? ගම්පහ නෙමෙයිද? නුවර ගම්පහ. මේ අර 3 5 වගේ තමයි. ගම්පහ. අද ගොනවා දුරු වතුර. ඈ? අද ගොනවා දුරු වතුර.
මුහුද අයිනට ඇවිල්ලා ඉද්දි මාර ෆීල් එකක් දැනෙන්නේ. ඒක කියාගන්න තේරෙන්නේ නැහැ. වැඩ නිකන් එක දවසක් මෙහෙම ආවා කියන්නේ විතර මාර සහනයක් දැනෙන්නේ. වෙලාවකට හෝම් සික් එකක් එනවා ලාවට ඉඳලා හිටලා අම්මා කෝල් එකක් එහෙම ගත්තම ඉතින් ටිකක් තියෙනවා ආයෙ කවද්ද ලංකාවට යන්නේ කියලා. ඒක සාමාන්‍ය මෙහෙ පොදුයි හැම කොල්ලෙට්ටම. අනේ මන්ද තේරෙන්නේ නැහැ ඉතින්. මාරම ලස්සනයි. අපි ටිකක් ඇවිදිමු. ටවර් එක පේනවනේ. ෆුකුෝකා ටවර් පස්සම පේන්නේ. කොහොම ඇවිදන් යන් රැල්ල ළඟින්ම දුරින් පේන ලොකු නැවක් යනවා. මාර ලොකුයි. වීඩියෝ එකට නම් එහෙම ලොකුවට පේන්නේ නැහැ. ලොකු නැවක් යනවා. මේ මගේ අඩිපාරව. යාළුවනේ මුහුද ළඟට දැන් ඇවිල්ලා දැන් පැය 3-4ක් විතර කිට් වෙනවා. දැන් හොඳටම හවස් වෙලා. දැන් මේ වෙලාව දැන් 8 වගේ. ඒත් බලන්න මේ එළිය කොච්චර එළියයිද කියලා. මේ දවස්වල ටිකක් මේ රෑ 7ටත් එළියයි. 7:00 8 වෙද්දිත් නිකන් 4:00 වගේ හවස. දැන් අපි තාපොට්ටේ යන්නම් කියලා බැලුවේ. දා කට්ටිය මට මේ කමෙන්ට්ස් දාලා තිබ්බා ප්‍රශ්න අහලා එක ඒවා. මම ඒවට පුළුවන් විදිහට රිප්ලයි කරා. මම බලාපොරොත්තු වෙනා ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් ප්‍රශ්න වලට උත්තර කියන්නම් කියලා. ඒ කියන්නේ එහෙම වීඩියෝ එකක් ගේන්නම් කියලා. මම තෝරගත්ත ප්‍රශ්න ටිකක් තියෙනවා. සමහර ප්‍රශ්න වලට මැසේජ් වලින් උත්තර දෙන්න බෑ. ඒවා සංකීර්ණ ප්‍රශ්නක් තියෙනවා, නිකන් ජෝක් ප්‍රශ්න තියෙනවා එක එක. මම ඔක්කොම මේ වීඩියෝ එකකට දාලා ඊළඟ පාර අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකේදී මම මේ ප්‍රශ්න හැම එකකටම මම උත්තර දෙනවා. ගොඩක් කට්ටිය මගෙන් මේ අහලා තිබ්බා ෆුකුෝකා කොහොමද, හොඳයිද ජීවන වියදම, ගොඩාක් ප්‍රශ්න තියෙනවා. මේ මම ඒවට ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් මේ ඔයාලට වීඩියෝ එකක් ගේනවා. ඊළඟ වීඩියෝ එකෙන් එහෙනම් අපි හම්බෙමු. channel එක එහෙනම් subscribe කරලා තියාගන්න. traveling spirit මම FB එකෙත් ඉන්නවා, TikTok එකෙත් ඉන්නවා. මම follow කරලා තියාගන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එකෙත් අනිවාර්යෙන් කමෙන්ට්ස් කරන්න. මම මේ ප්‍රශ්න වලටත් මම ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යෙන් ඔයාලට උත්තර කියනවා. ඒ කියන්නේ මම දන්නේ ඒවා. මම මහලොකුවට ජපාන් එහෙම මම ඔස්තාර් කෙනෙක් නෙමෙයි. මේ මට පුළුවන් මම දන්න ටික මම දන්න කට්ටියත් එක්ක කතා කරලා ඒ ප්‍රශ්න වලට මම උත්තර හොයාගෙන අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බෙමු. එහෙනම් හැමෝටම bye bye ටටා.